සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම. මේ ලකි යාරයන්. අද අපි යන්නේ ලෝකුරුමයක් වන සිංහරාජ අඩවියට මායිම් වෙලා තියෙන සුන්දර දිය ඇල්ලක් බලන්න. ගොඩබිම් පරිසරය වගේම දිය යට තියෙන සුන්දරත්වයත් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කලවාණෙන් තමයි අපි මේ ගමන පටන් ගන්නේ. මුලින්ම අපි සුපර් මාකට් එකට ගියා ගමනට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. බඩු ටිකත් අරගෙන අපි දැන් කලවන ටවුන් එකෙන් සිංහරාජ අඩවිය කරා ගමන පටන් ගන්නයි යන්නේ. මැප් එකේ තියෙන විදිහට නම් මේක විනාඩි 37ක ගමනක්. අපි ගිහින් බලමු මේ සුන්දර පාර දිගේ සිංහරාජ අඩවිය කරා. වැද්දගල හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීටර් 8ක් තියෙනවා මේ ගමන. මේ පාර යනකොට හම්බෙන ලස්සන මේ සහෝකට තමයි අපි දැන් මේ ඇතුල් වෙන්නේ. ගස් එකට යාවෙලා පුදුම ලස්සනක් තියෙන්නේ මේ හරි යනකොට. ඇඟට දැනෙන සිසිලස නම් කියන්න වචන නැහැ. වම්මත පැත්තෙන් උඩට තියෙන පාරේ තමයි දූවිලියට යන්න තියෙන්නේ. අපි ගිහින්ම බලමු. මේ විදිහට පඩි ටිකක් බහලා පල්ලෙහාට යන්න ඕනේ තියැල්ල තියෙන තැනට. අපි දැන් ගමනාන්තයට ගොඩක් ලං වෙලා ඉන්නේ. තමයි සිංහරාජයට මායිම් වෙලා තියෙන සුන්දර දූවිලි ඇල්ල. සුබදාම තවත් එක සුන්දර දායාදයක්. වර්ෂාපතනය වැඩි කාලෙට පිටත් වඩා ලස්සන්ට යන්න බලාගන්න පුළුවන්.
සුන්දරත්වය විඳලා අපි තවත් ඇල්ලක් හොයාගෙනයි මේ පහළගම් බලා යන්නේ. අපි එතනටත් ගිහිල්ලම බලමු. අපි දැන් ඉන්නේ මේ දියැල්ලේ උඩට වෙන්න. අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු මේ දියැල්ලේ සුන්දරත්වය කොච්චරක්ද කියලා. පල්ලෙහාට පස්සේ දියැල්ල අපිට වෙන්න තියෙනවා. ස්වභාවික පරිසරයත් එක්ක ඉද්දී හිතට ගතට දැනෙන සැනසීම කියා ගන්න බැරි තරම්. සුන්දරත්වය බැලුවේ අපි දැන් මේ යට තියෙන සුන්දරත්වයක් බලන්නකෝ මෙයාලා නිදහසේ ඉන්න ලස්සන. ඒ වගේම මේ වතුරේ තියෙන පැහැදිලි බව. වතුර ටික නිල් කැටයට තියෙනවා.
දවල් කෑමට රොටි හදන්න. එලිමහනේ මෙහෙම ලිපුත් හදාගෙන ඒක රොටි පුච්චනවා කියන්නේ ඉතින් ඒක වෙනම ආතල් එකක් තමයි. රොටි කන්න අපි ලුණු මිරිසකුත් හදාගන්නවා. ඒක කල්ලේ අම්බරලා තමයි හදාගන්නේ. ඕන්න ඔය විදිහට තමයි අපි ලුණු මිරිස හදාගත්තේ. ෆයිනලි මේ තමයි අපි දවල් කෑම වේල. කෑමත් කාලිවර වෙලා මේ සුන්දර ඉසව්වට සමුදීලා අපි දැන් පිටත් වෙන්නයි යන්නේ. ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝකින් හමුවීමේ බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්නවා. ඕගොල්ලෝ ඔක්කොටම ජය වේවා.